අපි බලමුද කැන්ව එකෙන් ලෝගෝ එකක් විනාඩි 5න් හදාගන්න කොහොමද කියලා. හරි මුලින්ම ඔයගොල්ලෝ App Store එකට හරි Play Store එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ මෙතන Canva කියලා. ඉතින් මම මෙතන සර්ච් කරගත්තට පස්සේ මම මේ වෙලාවේ app එක download කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන ගිහිල්ලා app එක download කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මම Canva app එක open කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම මෙතන ඊමේල් එකකින් join වෙන්න ඕනේ. මම කලින් join වෙච්ච එකකින්ද මෙතන continue කියලා පෙන්නනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නනවා අලුතෙන්ම කොහොමද join වෙන්නේ කියලා. ඉතින් මෙතන continue කියන එක select කරාට පස්සේ ඔයගොල්ලෝ කැමති නම් Apple phone එක නම් ඔයගොල්ලන්ට තියෙන්නේ Apple එකෙන් join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Google එකෙන් හරි Facebook එකෙන් හරි email එකකින් හරි join වෙන්න පුළුවන්. මම මේ විදිහට Google කියන එක select කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට continue Apple, continue with Google, Facebook, email ඔයගොල්ලන්ට එහෙම කැමති එකකින් join වෙන්න පුළුවන්. හරි මම මෙතන continue Google එකෙන් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ඊමේල් ටික පෙන්නයි. මම මේ විදිහට මගේ ඊමේල් එකකින් join වෙනවා. ඊට පස්සේ continue දීලා ඉස්සරහට යන්න පුළුවන්. හරි ඊට පස්සේ ටිකකින් load වෙලා ඔයගොල්ලන්ගේ වැඩ කරන ප්ලේස් එකට එන්න පුළුවන්. ඒගොල්ලෝ මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ account එක හැදිලා තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට අලුතෙන් ඔයගොල්ලෝ කියන්නේ මෙතන search template කියලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් හිතන්න ඔයාලට logo එකක් හදන්න ඕනේ. එහෙම නැත්නම් Facebook post ඕන එකක් මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේක හරියම ලේසි වැඩ කරන්න. මුකුත් අලුත් දේවල් කිසිම දෙයක් අපිට අලුතෙන් දැනගෙන තියෙන්න ඕනේ නැහැ. ඩිසයින් ගැන ඔයගොල්ලන්ට කැමති විදිහට මේක edit කරගන්න පුළුවන්. හරි දැන් මම මේ විදිහට මේකේ ඔයගොල්ලන්ට හදලා පෙන්නන්න සැලුන් එකට හදන logo එක මම මේ විදිහට search කරගන්නවා සැලුන් logo කියලා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන එන්ටර් දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් පෙන්න සැලුන් වල logos ගොඩක්. ඒත් ඔයගොල්ලන්ට මෙතනින් කැමති logo එකක් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට සැලුන් එකට ගැලපෙන විදිහට ඔයගොල්ලන්ට කැමති logo එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සැලුන් නෙමෙයි ගේමින් ඊට පස්සේ හොටෙල් ඕන logo එකක් හදා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට දැන් මේ logo එක ගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙන work place ඔයගොල්ලන්ට කැමති විදිහට වැඩ කරන්න පුළුවන් මෙතන. ඉතින් දැන් මෙතනින් මේක ක්ලික් කරාට පස්සේ මෙතන ඕන එකක් ඔයගොල්ලන්ට edit කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට නිකන් මෙතන ඕන නමක් දාන්න. මෙතන ඕන විදිහට ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහට මේක උඩ පහළ යවා ගන්න පුළුවන්. ඕන විදිහට ඔයගොල්ලන්ට කැමති විදිහට වැඩ ගන්න පුළුවන්. අවශ්‍ය නැති ඕන මෙතන තියෙනවා නම් delete කරගන්න පුළුවන්. ඕන විදිහට ඔයගොල්ලන්ට edit කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් ඔයා හිතනවා ඔයාගේ logo එක ඔයාට කැමති විදිහට හදලා ඉවර කරා කියලා. ඔයගොල්ලන්ට මෙතනින් අප්ලෝඩ් ගිහිල්ලා ඔයගොල්ලන්ට උවමනාව තියෙනවා නම් එතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට උවමනාව තියෙනවා නම් يعني ඔයගොල්ලන්ට වෙන ෆොටෝස් දාන්න තියෙනවා නම් ඒ විදිහට නැත්තම් මෙතන alignments වලට ගිහලා ඔයගොල්ලන්ට කැමති alignments දා ගන්න පුළුවන්. ෂේප්ස් ඒවා මේවා ඕන එකක් මෙතනින් දා ගන්න පුළුවන්. හරිම ලේසියි මේක වැඩ කරන්න. හරි ඊට පස්සේ ඔයාගේ logo එක හැදුවා කියලා ඉවර හිතා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මෙන්න මෙතන කෙරවල තියෙන icon එකක් ඔයගොල්ලන්ට පේන ඇති. අන්න ඒක ඔබා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේන ඇති download කියලා එකක් තියෙනවා. download button එකේ පොඩ පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් select කරගන්න පුළුවන් JPG ද PNG ද PDF ද ඕනේ කියලා ඔයගොල්ලන්ට මෙතනින් select කරගන්න පුළුවන්. මම මෙතන PNG select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් download button එක click කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ logo එක හැදලා ඉවරලා download වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා save image කියලා. කියන්නේ දැන් Apple එකෙන් නම් ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නනවා save image කියලා. මේක click කරගත්තට පස්සේ ඔයගොල්ලන් gallery එකට save වෙනවා. හරි. ඔන්න ඔච්චරයි ඕන කරන්න තියෙන්නේ. ඔයා බලා ගන්න පුළුවන් දැන් මේ logo එක ගැලරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පොඩිම පොඩි වැඩක් තමයි ඔයගොල්ලෝ logo එකක් හදාගන්න කරන්න තියෙන Canva එක use කරලා. හරි දැක්කනේ. ඉතින් චූටිම වෙලාව වගේ ඔයගොල්ලෝ කැමති logo එකක් හදාගන්න පුළුවන් Canva use කරලා. පොඩිම පොඩි වෙලාවයි යන්නේ ටක් ගාලා ඔයගොල්ලන්ට කැමති logo එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකේ logo විතරක් නෙමෙයි ඕන දෙයක් හදාගන්න පුළුවන්. Facebook post එහෙම නැත්නම් Instagram post ඕන දෙයක් ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවයි යන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට ටක් ගාලා මේකේ logo එක හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා ලයික් එකක් දාලා ෆලෝ කරන් යන්න. මේ වගේ තව වීඩියෝ එකකින් හමු වෙමු.